අද මම කතා කරන්න අදහස් කරන්නේ මේ සමාජයේ කතාවක් තියෙනවනේ මේ අහක යන නයි ගොඩක්කුවේ දාගෙන කණෝ කණෝ කියලා. මෙන්න මේ කතාව මේ ධර්මයේ තුලින් මේ ගලපලා බලන්නයි මම බලන්නේ මේ දැන් මේකෙන් අදහස් කරන්නේ මේ තමුන්ට ආйти නැති තේරුමක් නැති දේවල් වල තමුන් මේ ඇඟිලි ගහන්න ගිහිල්ලා මේ තමුන්ට දුකකටපත් වෙන්න සිද්ධ වෙනවනේ මේ තමුන්ට ආйти නැති දේවල් කරන්න ගිහිල්ලා අනවශ්‍ය දේවල් අනවශ්‍ය වැඩ කරන්න ගිහිල්ලානේ. ඉතින් මේ වගේ අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා මේ අකුසල් සිදුවෙන හැටි තමයි මම මේ ධර්මයේ තුලින් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේක ඇත්තටම අහක යන නයි ඔඩොක් විදාගෙන කනවා වගේ වැඩක් තමයි. දැන් මේ වගේ දේවල් තමුන් නිතර නිතර සිද්ධ වෙනවා මම දන්නවා මේක දැනහව නොදැන සිද්ධ වෙන දෙයක් මේ මිනිසුන් අතින්. දැන් දහමේ සඳහන් වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ චේතනාම් භික්කවේ කම්මම් වදාමි කියලා. ඒ කියන්නේ මේ චේතනාව සිටී ඇතින් චේතනාව තියෙන්නේ මේ චේතනාව තමයි කර්ම වෙන්නේ කුසල හෝ අකුසල කර්ම වෙන්නේ කියලානේ. ඉතින් මේ මිනිස්සු නරක චේතනාවල් උපදවා ගන්නවා නිකන් තමුන්ට කිසිම ප්‍රයෝජනයක් නැතුව. දැන් අපි බලමුකෝ අපි දැන් අපි ටීවී එකේ බැලුවා කියන්නේ ටීවී එකේ ඕන මොකක් නාට්‍යයක් බැලුවා කියමුකෝ. ඒ නාට්‍යයේ තියෙන චරිතයක් කරේ ඉතින් ඔන්න දේශයෙන් බලලා මේ මිනිහා මේ ඉතින් කරපු වැරදි දෙයක් නරක චරිතයක් ගැන ඉතින් මෙයා හිතේ දේශයක් ඇති වෙනවා මේ චරිතය ගැන ඉතින් මෙයාට මේ හොඳ නෑ මේ මිනිස්සයා මෙහෙම කරා මේමයි හරි මේක ඉතින් අපි නිතර කල්පනා කරනවා ඒ චරිතය ගැන කල්පනා කරනවා නිකන් දේශයෙන් තරහෙන් කල්පනා කරනවා නිකන් අපි දැන් කියමු ප්‍රවෘත්තියක් බැලුවා කියමුකෝ. ඉතින් ඒ ප්‍රවෘත්තියක් බලද්දි එහෙම දැන් ප්‍රවෘත්ති වල ඉතින් ගොඩාක් තියෙන ඉතින් රාග දේශ මොහ ඇවිස්සෙන දේවල්මනේ තියෙන්නේ. ඉතින් ඒ දේවල් දිහා බලලා දැන් අපි කියමුකෝ ඔන්න අනුරාධපුරේ හරි වෛද්‍යවරියක් දූෂණය කරපු සිද්ධිය ගමුකෝ. ඉතින් ඒ අර මිනිස්සයා කරේ ඉතින් අපි මහා දේශයෙන් බලනවා මේ මිනිහට මෙහෙම කරන්නේ මෙහෙම කරන්නේ මරන්න තියෙන ඕ මිනිහා ඉරිවිලංගුවේ දාන්න නෑ. ඔය මිනිහට ඉතින් තව නරක වචන ගොඩාක් කියන ඉතින් මම මේ කතා කරන්න කැමති. ඉතින් එහෙම කියලා ඉතින් ඒ මිනිහා දේශයක් ඇති කර ගන්නවා. ඉතින් ඒ දේශය කියන්නේ මහා බරපතල අකුසලයක්නේ. ඉතින් තමුන්ට වැඩක් නැති දෙයක් නේ මේ දැන් මේ කරගන්නේ. ඉතින් මේ අනවශ්‍ය දෙයක් නෙවෙයි මේ තමුන් වැඩක් නැති විදිහට මේ දැන් තමුන් මේ අකුසල්නේ මේ පුරවා ගන්න නිතර නිතර. දැන් මහින්දරාජපක්ෂ කියන ඒ දේශපාලන නායකයෙක් මේ හොරකම් කරලා තියෙන්නේ මේ මිනිහා හොරෙක් මේ මිනිහා හොරෙක් මේ මිනිහට මෙහෙම කරන්නේ මෙහෙම කරන්න නෑ. කියලා ඉතින් හිතෙනවා මේ විභාකරේ මරන්න කොටන්නේ මේ මිනිහට මෙහෙම කරන්නේ අර අපරාධ කරපු මිනිහට මෙහෙම කරන්නේ. ඉතින් අපි මේ වැඩක් නැති දේවල් මේ සමාජයේ අපි දැකපු දෙයක් කියමුකෝ. සමාජෙ ඉතින් ඔය වැටෙනකොට දැකපු දෙයක් හරි අහල පහල මොකක් හරි සිද්ධියක් හරි කියමුකෝ. ඉතින් මේ වගේ දේවල් ගැන ඉතින් අපි නිතර නිතර මේ වගේ හිතන්නේ. ඉතින් වැඩකට නැති දෙයක් තමයි ඉතින් අපි නිකන් ඉන්න ගමන් හරි බස් එක යන ගමන් හරි රාජකාරී කරන ගමන් හරි ඉතින් මේ වගේ දේවල් හිතනවා. හිතලා ඉතින් මේවා ගැන ඉතින් දැකපු දේවල් ගැන හිතපු දේවල් ගැන කවුරු යාළුවෙක් කියපු දෙයක් ගැන හරි නරක දෙයක් ගැන හරි හොඳ දෙයක් ගැන හොඳ දෙයක් නෑකට ඇලිලා හරි එහෙම නැත්නම් නරක දෙයක් නම් අර දේශයක් ගැටීමක් ඇති. ඉතින් මේව අහක යන්නයි තමයි ඇත්තම කියන්නේ. මේව ගැන ඉතින් අපිට වැඩක් නෑනේ. ඉතින් මේ ලෝකේ නරක මිනිස්සු හරි හොඳ මිනිස්සු හරි ඉන්න පුළුවන් කියමුකෝ. ඒ මිනිස්සු එක එක ක්‍රියා කරගන්න තියෙනවා කියමුකෝ. ඒ මිනිස්සු ගැන ඉතින් දේශයෙන් කෝදයෙන් වෛරයෙන් ඉතින් අපි හිතන්නේ ගියාම මේක වෙන්නේ අපිට අකුසලයක් වෙනවා. අපි මොකද එහෙම අකුසල පුරවා ගන්නේ. අපිට වැඩක් නෑනේ. ඉතින් එහෙම අකුසල පුරවා ගන්න. දැන් බුදුරණාහි දේශනා කරන අපි මේ සසර දුකකටනේ අපි ඇද වැටලා ඉන්නේ. අපි ඇවිල්ලා දැන් මහා වලකට වැටලා ඉන්නකෝ. නිදකට වැටලා ඉන්නකෝ. වලක්කට වැටලා ඉන්නකෝ. ඉතින් අපි කල්පනා කරන්නේ වලේ වැටිච්ච මිනිහා වලෙන් ගොඩ එන විදිහක් ගැන කල්පනා කරන්නේ. ඉතින් වෙන දේවල් ගැන කල්පනා කරලා වැඩක් නෑනේ. ඉතින් මේ මෙච්චර මේ සංසාර දුකට ඇද වැටලා ඉන්න අපි මේ ඒකෙන් නිදහස් වෙන්නේ ඒකෙන් ගොඩ ගන්නේ මම මේ සසර දුකෙන් නිදහස් වෙන්නේ. දැන් අපි කියමුකෝ මිනිහෙකුට මොකක් ලොකු බයන ලෙඩක් තියෙනවා කියමු පිළිකාවක් හරි තියෙනවා කියමුකෝ. මේ මිනිස්සු කල්පනා කරන්නේ මම මේක ලෙඩේ හොඳ කරගන්නේ කොහොමද මේ පිළිකාව හොඳ කරගන්නේ. එහෙමනේ හිතන්න ඕනේ. එහෙම හිතන්නේ ඉතින් වෙන දේවල් ගැන හිතලා වැඩක් තියෙනවා. දැන් ඒ වගේ තමයි අපි පිටරි මේ ලොකු සංසාර දුකකට අයිති වෙලා වැටලා ඉන්නවා. ඉතින් අපි ඒකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා මේ හිතන්නේ නැතුව අපි මේ වැඩකට නැති දේවල් හොයාගන්න ගිහිල්ලා තව සසර දුකට නැදෙන්නේ. දැන් අපි දවසකට බලමුකෝ මේ කුසල් ඉතින් මේ කුසල් දේවල් ගැන හිතලා ග්‍රෑම් 100ක් හරි කුසල් ටිකක් ඇති කරගත්තා නම් ඉතින් කිලෝ ගානක් අකුසල් නැති කරගන්නේ. මොකද වැඩි හරියක් ඉතින් අපි පුවත්පත් වල බැලුවත් මේ පුවත්පත් වල මොනවද තියෙන්නේ? ඔය නොයෙක් නරක මිනිසු කරපු දේවල් නරක දේවල් කරපු දේවල් බඩ තමයි ඒ වගේ දේවල් දැන් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වල ඉතින් අපි මහා වෛරයක් ඇති කරනවා. ඒ මිනිස්සු කරේ වෛරයක් ඇති කර ගන්නවා. ඒකෙත් ඒ හින්දා ඔය ප්‍රයෝත්ති ඔය පුවත්පත් ඔය බලන්නම හොඳ නෑ. ඉතින් ඒව බැලුවොත් වෙන්නේ ඕකම තමයි. ඒව බැලුවොත් මේ රාග දේශ මොහ ඇවිස්සන දේවල් වෙන්නේ. ඉතින් අකුසල්ම වෙන්නේ. ඒව බලන්න එපා. මම නම් ඔය ප්‍රයෝත්ති කියන දේවල් බලන්නෙම නෑ. මොකද මම දන්නේ ඒව බලන්න හොඳ නෑ. ඒව බැලුවොත් ඉතින් අපේ සිත දූෂණය වෙනවා බලන්න ගියාපම්. ඒ මේ සිතට කරුණාවක් මෛත්‍රියක් එහෙම ගෙන දෙන දේවල් ප්‍රයෝත්ති වල නෑ. ඒ හින්දා ඒව බලන්න හොඳ නෑ. ඉතින් අපි බලන්න වෙන්නේ මේ සංසාර දුකට වැටලා ඉන්නවනේ. අපි මේ සසර දුකින් ගොඩ ඉන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ.
ඉතින් මේ සසර දුකින් ගොඩ එන්න ඒ දේවල් ගැන දහම් මාර්ගයේ ගමන් කරන්න බැරි නම් අඩුම ගානේ බුදුන් වහන්සේ ගැන සිහිපත් කරන්න. නැත්නම් සී සද්ධර්ම ගැන සිහිපත් කරන්න. සී සංඝරත්නය ගැන සිහිපත් කරන්න. මේ ලෝකේ පහළ වෙච්ච බුදුරන් වහන්සේලා ඉන්නේ ඒ ගැන සිහිපත් කරන්න. පසේ බුදුරන් වහන්සේලා ගැන සිහිපත් කරන්න. මේ ලෝකේ පහළ වෙච්ච ඒ සෝවාන් සකෘතගාමි අනාගාමි අරහත් මාර්ගඵල ලැබු උතුමන් වහන්සේලා ඉන්නවා. මතු බුදුවන්නාව තුස දිවි ලෝකේ වැඩ වාසය කරන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉන්නවා. ගැන මේ වාගේ සිහිපත් කරන්න. මහනුවර දළදා මාලිගා ශ්‍රී දන්දාතුන් වහන්සේ වැඩ කරනවා. වැඩ වාසය කරනවා. අනුරාධපුරයේ සීමා බෝධින් වහන්සේ ගැන හිතන්න. රුවන්වැලි මහා චෛත්‍ය සාරය ගැන හිතන්න. මේ දේවල් අපිට ලබා දුන්න මේ සීමා බෝධින් වහන්සේ අපිට ලබා දුන්න අශෝක රජුගේ සංඝමිත්තා මහා තෙරණිය ගැන හිතන්න. මේ මහනුවර මාලිගාවේ මේ දළදා වහන්සේ වැඩ කරනවා. අපිට දළදා වහන්සේ මේ ලබා දුන්නේ උදේ රජු දන්තකුරු මාලිකුමර ගැන හිතන්න. මිහිඳු මහ රහතන් වහන්සේ ගැන හිතන්න. මේ බක්කොළ මහ රහතන් වහන්සේ, සීවැලි මහ රහතන් වහන්සේ, මලියදේව මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ, සරියුත් මුගලන් මහ රහතන් මේ වගේ මේ රහතන් වහන්සේලා ගැන හිතන්න. ඒ වගේ දේවල් දැකපු තැන් තියෙනවා. අපි දැකපු දේවල් තියෙනවා. අපි මේ සීතස්ථාන වල ගිහිල්ලා තියෙනවානේ. ඒ දේවල් ගැන හිතන්න. දැන් මිදු මහා සෑය ගැන හිතන්න. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන හිතන්න. කොච්චර පිංසි දෙවනවද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන හිතන්න. මහා කාශ්‍යප මහා සෑය ගැන හිතන්න. ඒ වගේ දේවල් හිතන්න. මේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ගැන හිතන්න. දෙවි දේවතාවුන් වහන්සේ ගැන හිතන්න. මෙහෙමයි. මේ දෙවි දේවතාවුන් වහන්සේ තියෙන ඒ ගුණ තියෙනවා. දිවියෝ ගැන තියෙන ඒ ගුණත් මට තියෙනවද කියලා බලන්න. ඒ ගුණ ඇති කර ගන්න බලන්න. ඒ විදිහට තමයි බුදුන් වහන්සේ දේශනා කළ තියෙන දෙවියන් ගැන සිහිපත් කරන්න කියලා. මේ ලෝකේ මේ සත්තුන්ට මෛත්‍රී කරන්න පුළුවන් පුරුදු වෙන්නේ. මේ ලෝක උතුරු සාසී සත්තු, උතුරු අනුසාසී සත්තු, නැගෙනහිර සාසී සත්තු, නැගෙනහිර අනුසාසී සත්තු, දකුණු සාසී සත්තු, දකුණු අනුසාසී සත්තු, බටහිර සාසී සත්තු, බටහිර අනුසාසී සත්තු, පොළොවේ වෙන සීල් සත්තු, පොළොවට වෙන සීල් සත්තු, මේ 30 තලයක් තියෙනවා. ඒ 30 තල ජීවත් වෙන සීල් සත්තු, මේ සීල් සත්‍යයන්ට නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, යහපතක් වේවා, ධර්මාබෝධය ලැබේවා, බුදුරණස් කිරි සද්ධාමාත ප්‍රේමාත්‍ය සීල් සත්‍යංගේ චිත්‍රදී මේ වගේ කරුණාව, මෛත්‍රී, ධර්මානුකූල මේ කුසල් වැඩෙන දේවල් ගැන හිතන්න. ඒ වගේ දේවල් හිතන්නේ නැතුව අර වාගේ මේ අපායට පාර කපා ගන්නට සතර පැවැත්මට පාර කපා ගන්නවත් එපා. ඉතින් අර වාගේ අහක යන නයි ඔඩුක්කේ දාගන්න එපා. අහක යන නයි ඔඩුක්කේ දාගන්න නැතුව මේ අපේ මේ ඔඩුක්කේ දාගන්න දේවල් මල් තියෙන අපේ ඔඩුක්කේ දාගන්න මේ වගේ මේ ධර්මයේ තියෙන මේ ධර්මයේ මේ රහතන් වහන්සේලා මේ සද්ධර්මයෙන් ගැන සිහි කරන්න. ඒ වගේ දේවල් ගැන සිහි කරන්න අර වාගේ අහක යන නයි තමයි මේ දේවල් වැඩි වෙන්නේ. ඒ වගේ දේවල් සමාජයෙන් දැකලා හෝ ප්‍රවෘත්තියකින් දැකලා හෝ පොත්පත් දැකලා හෝ කවුරු කියපු දෙයක්වත් අහලා හෝ ඒ වගේම මේ ද්වේෂයෙන් රාගයෙන් මෝහයෙන් කටයුතු කරන්නේ නැතුව මේ ධර්මානුකූල ප්‍රතිපත්ති ඉදින් හැම වෙලාවෙම ධර්මය ගැන සිහිපත් කළා සිත ධර්ම මාර්ගයට බැස ගන්න. ඒ වගේ සිතක් ඇති කරගත්තොත් ඒ කෙනාට කවදා හෝ මරණයට මුහුණ දෙන්න පුළුවන් බය නැති. මොකද එයාගේ කුසල් සිතක් තියෙනවා. එයා දන්නවා මගේ සිත මේවා කුසල් සිතක් වෙනවා. මරණයට පස්සේ මං ඉපදෙන්නේ අහවල් තැන. මගේ මේ බුදුරණන් දේශනා කළා තියෙනවා ගහක් නැමිලා තින්නන පෙරදිගට නම් කපපොම් පෙරදිගට වැටෙන්නේ කියලා. ඒ වගේ පෙරදිගට නැමෙන්නේ ඒ වගේ දහමට නැමිච්ච සිතක් හදාගන්න.